හලෝ යාළුවනේ සුදු මහත්තයා ගෙදර ආවා. මං කිසිම කරදරයක් කරේ නෑ යාට. ඔයාලා කිව්වේ හින්දා. ඔයා දැන් ඊයේ කොහෙද ගියේ? ඈ? ये मं गया कि तेरी झूठी बातें मैं सारी मान लूं. ඉදා ඉතින් ඊයේ මේ අම්මත් මට කතා කරලා කියනවා මට කරගන්න බැරි වෙච්ච එක දෝනි ඔයා හරි කරානේ. එහෙම කියලා. ඒ හින්දා හොඳයි. එහෙම කියලා පව් ඉදින් දැන් අම්මෙකුත් නෑ. පව්. සෙල්ලම් බඩු තියාගෙන සෙල්ලම් කර කර ඉන්න. ඒක තමයි වැඩි. තාත්තෙක් නේද? දැන් ළමයි දෙන්නෙක්ගේ අප්පච්චි කෙනෙක් නේද? ඈ? ඕවද කරන වැඩේ? අම්මෙකුත් නැහැ. අප්පච්චිත් මගේ දොර අම්මෙකුත් නැහැ, අප්පෙකුත් නැහැ පෝ. අම්මේ කප්පෙක් නැතුණා මට හප්පෙක් ඉන්නවනේ.